යක්ෂණය සුදත් විජේසේවරා මාව කවුරුත් අඳුරන්නෙත් නෑනේ. සර් පොඩ්ඩක් පරිස්සම් වෙන්න. කෝකටත් අපි ඔක්කොම පරිස්සමෙන් ඉමු. ඕකේ සර්. ඕකේ. හොඳයි මන් තියෙනවා. නංගි දැන් ටීවී එකේ නිවුස් වලට අර සිද්ධිය ගියානේ. අනේ මන් දන්නේ නංගි මට බයත් හිතෙනවා. වා ටිකක් පරිස්සම් වෙන්න ළමයෝ. වාට මොන හරි වුණොත් එහෙම අම්මට තාත්තට මම මොනවද කියන්නේ? අක්කේ බුරුවට බය වෙන්න එපා අක්කේ. හැමෝම ওই විදිහට හිතන්න ගියොත් මොකද්ද මේ රටට යන කලදසාව? අනික අක්කට දරුවෙක් හිටියනම් අක්ක කවදාවත් ওই කතාව කියන්නේ නෑනේ. උන්ගේ දරුවෝ පිටරට යවලා උන්ව මෙතනට ගෙනාව මිනිස්සුන්ගේ දරුවෝ උන්ගේ කාම්පිපාසාව සංසිඳවන සෙල්ලම් බඩු කරගෙන. අක්කේ අක්කගේ හිතේ රිදෙන නම් මට සමා වෙන්න. I am very sorry. කෝල් එකක් අම්මගෙන් වෙන්නේ නැති. අක්කේ මේ කිසි දෙයක් ගැන අම්මට එහෙම කියන්න එපා. Ganin pers එක. දෙමුන්ද පස්සෙන් ගිහලා වැඩක්. සල්ලි හම්බ කරන්න කියලා අහිංසකයින්ට ගින්දර දීලා සල්ලි හම්බ කරන්න ලෑස්ති වෙන්න එපා. අහිංසකයින්ට ගින්දර දීලා කෝටි ගණන් සල්ලි හම්බ කරන උන්ගෙන් පුළුවන් නම් ගයිලා. බල වැඩුණා. අපි කරේ බලු වැඩක් කියලා අපිට දැන් තේරෙන්නේ. බල ඉන්නේ කොහෙද? 82 වෙනි වත්තේ අයියේ. අයියා කොහෙද ඉන්නේ? හැමතැනම ඉන්නවා. ඇයි? ඒ කියන්නේ අයියට ස්ථිර තැනක් නැහැ. බල බල තැනක් දෙන්න දාදන්නේ. ඔව් අපිට දෙන්න පුළුවන්. බලමාව ගෙනිහිල්ලා වට කරලා ගුටි පෝරියල් එකක් දෙන්න නේද හදන්නේ? ඈ? පිස්සුද අයියේ? අපි එහෙම දෙයක් කරනවද අයියට?
අයියා වගේ කෙනෙක් අපිත් එක්ක ඉන්නවා කියන්නේ අපිට ලොකු අයියා. ඔය ඇත්තද කියන්නේ ඈ සත්තයි දෙයියන් පල්ලා අයියේ. අයි ආ අපේ වත්තට යන්න. ආ එතුමා මං කලුපීට කොහොමද මගේ වැඩේ? දැන් තමුසෙට මම මේ වැඩේ කරලා දෙන්නේ නැහැ කියලා පොරොන්දු උනේ නෑනේ. මම මේක කරලා දෙන්නම්. ඇමතිතුමා දැන් දවස් 5ක් තිස්සේ ඔබතුමා කියනෝනේ කරලා දෙන්නම් කියලා. ඇමතිතුමා කොල්ලට මොනවා හරි වුණොත් මට ඉඳලා වැඩක් නෑ ඇමතිතුමා. මේ මගේ ගෑණි මාව කණ්ඩ හදනවා ඇමතිතුමා. ඇමතිතුමාට කියලා මේ වගේ වැඩක්වත් කරගන්න බැරිද කියලා. මේ අර කොල්ලා කූඩු ඇතුලේ දුක් විඳිනවා දැක්කහම අනේ මගේ බඩපපු හොස් ගාලා යනවා ඇමතිතුමා. අයිසේ තමුසෙගේ පුතා කරලා තියෙන සවුතු වැඩ දිහා බලපුවාම කොහොමද අයිසේ මේ වගේ දෙයකට අත දාලා කතා කරන්නේ? මොනවද ඇමතිතුමා ඔබතුමා ධර්මදාස මුදලාලි වෙලා ඉන්න කාලේ අපි ඔබතුමා වෙනුවෙන් කරපු දේවල් වල හැටියට මෙවත් වැඩද ඇමතිතුමා? ප්ලීස් හරි තමුසේ කලබල වෙන්නේ නැතුව ඉන්නකෝ. මම ඕක කරලා දෙන්නම්. හරිනේ? හරි ඇමතිතුමා වන් තියනවා. බල්ලකඩ මාළු කෑවා නම් දුක් විඳපම් බලලෝ කිව්වලු. ෂේ. මේකත් හරියට කුටි වලිගයක් අල්ලගත්තා වගේ. යක්ෂණය සුදත් විජේසේශ්වරා මොනවද කියන්නේ? ධර්මදාස මුදලාලි අපි කට්ටියයි අහල පහල ඉන්න ගාල් කරලා ඉන්න හරක් ටික මෙහෙම කරනකොට පටවනවා කොළඹට. අංකල්ට මතකද ඔය ධර්මදාස මුදලාලිගේ වත්තේ වැඩ කරපු ලියන මහත්තයා අර මේ නයා ගහලා මැරුණේ? මිනිහා මලේ නයා ගහලා නෙවෙයි. එහෙනම් අංකල් නයාට කියලා ගැස්සෙව්වා. යක්ෂණය සුදත් විජේසේශ්වරා දෙදා සත වසරේ නිෂ්පාදනය කළ සිනමා ශාලාවකින් රූපවාහිනී තිරයකින් ඔබ කිසිදා නොදුටු අලුත්ම චිත්‍රපටයක් ශ්‍රී ලංකාවේ ජනප්‍රියම නළුනිලියන් සමග පුදාගේ පලාමල්ලෙන් කොටස් වශයෙන් බලාපොරොත්තු වන්න. ඊශ්වරා සුදාගේ පලාමල්ල ලිහලම බලාගන්න ලිහලම බලාගන්න